සුබ දවසක්. අද අපි ශනි ග්‍රහය සිටින භාවය අනුව ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවාදයි සලකා බලමු. ඊට ප්‍රථම ශනි අනු කවුදයි මොහොතක් සලකා බලමු. ශනි වන දුකට අධිපති ග්‍රහයයි. කැත්ත, කොර, මහලු, කුඩු, කේඩු, නපුංසක කෙනෙකු මෙම ශනි ග්‍රහයාගෙන් නිරූපණය කරයි. තෙතමන ඊට අඩුවේ. ගුරු ග්‍රහයාට වඩා සල්පයක් කුඩා බවක් පෙන්වයි. සෙනසුරු ග්‍රහයාට හිරු වටේ යාමට අවුරුදු 29 පමණ කාලයක් ගත වේ. නිමක් නැති දුක් විඳීම්, කම්මැලිකම්, කටයුතු කල් දැමීම්, බර වැඩ, ශරීරයේ දුර්වල වීම, ඇටකටු බිඳීම මෙන්ම යමක් කිරීමේ බලය හා වීරිය නොමැති වීම සෙනසුරාගේ ගතිගුණයි. මෙසේ අයහපත් වූ සෙනසුරු තමාගේ කේන්ද්‍රය යහපත් ලෙස පිහිටා ඇතනම් ජය පරාජය දරා ගැනීම, දුක් විඳීමට ඇති හැකියාව, ඉවසීම, සෑම විටම පිරිමැස්මෙන් කටයුතු කිරීම, කිසිවෙකුගේ මෙන්ම තමාගේද රහස් එළි නොකිරීම, තමාගේ සිතුවිලි අනුව කටයුතු කිරීම, සත්‍යවාදී බව, කරුණාවන්ත අය වීම, අසරණ අයට පිහිටවීම, රෝගීන්ට සැලකීම, භාවනා කිරීමට පෙළඹීම ආදී සඳහන් කළ හැකි වේ. මෙහිදී වැඩි වශයෙන් පරලොව සුභ සිද්ධිය සඳහා කටයුතු කරයි. සෙනසුරු ග්‍රහය නරක ලෙස පිහිටා ඇති මිනිසුන් බියට පත් වෙති. දැඩි දුක් කරදර ලෙඩ රෝග මෙන්ම අකල් මරණ වලටද මුහුණ දීමට බොහෝ දෙනෙකුට සිදුවේ. නමුත් සෙනසුරු යහපත් ලෙස පිහිටා තිබෙමින් වස්තුව හා නම්බුව ලබා දෙයි. සෙනසුරු ග්‍රහයාගේ නරක වීම නිසා තුවාල ඇති කරයි. එසේම වම් පාය බිඳීම, එසේ නැතහොත් උළුක්ව, දත් රෝග, වාත රෝග, උගුරේ ආබාධ, ගෙඩි, හොරි, දද, වන, පිළිකා, ඔක්කාරය, ගලපටලය ආදිය සාදයි. විෂ සතුන්ටද, බකමූණන්ට, වවුලන්ට ආදී සතුන්ටද මුං, මෑ, තල ආදී පැලෑටීන්ට බලපානු ලැබේ. දැන් අපි පළමුවෙන්නේ ශනි ග්‍රහය සිටිනා ඔබගේ තතු විමසා බලමු. ඔබේ ලග්නේ ශනි ග්‍රහය පිහිටා ඇතනම් බොහෝ විට තට්ටේ පැදින ස්වභාවයක් පවතී. දත් රෝග ඇතිවේ. එසේම දත් වැටීම දික්මන් වේ. ඇවිදිලි අධික, නිතරම බර වැඩි කිරීමට සිදුවන කෙනෙකු වනු ඇත. එසේම නිතරම තමා අත් නොහැර යන රෝගයක් පවතී. එහෙත් මකර, කුම්භ, තුලා, ධනු යන ලග්නවලට ශනි එකේ සිටියහොත් සුභඵල අත්කර දෙනු ඇත. රූමත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු වනු ඇත. මකර ඔබේ පළමුවැන්නේ ශනි පිහිටා ඇතනම් ගොවිතැනට දක්ෂ වන අතර ආත්මාර්ථකාමී කෙනෙකු වනු ඇත. ශනි ඔබේ දෙවන්නේ නම් එම දශා කාලයේදී ඔබේ වස්තු හානි වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ගෘහ ජීවිතේ එපා වනු ඇත. ඔබ රෝගී කරයි. භාර්යාවට හෝ සැමියාට අයහපතක් කරයි. ඔබට හදිසි ධනයක් ලැබුණද එම ධනයද විනාශ කරනු ඇත. ඔබේ ශනි තුන්වැන්නේ නම් සතුරන් පරාජය කළ හැකි වේ. සහෝදර සහෝදරීන් ඔබට විරුද්ධ විය හැක. ඔවුන් සමග හවුලේ වැඩවලට ඔබ නොපෙළඹෙනු ඇත. ඔබ වික්‍රමාන්විත කෙනෙකු වනු ඇත. එසේම පිටපතාතල සංචාරය සඳහා කරුණු යෙදෙනු ඇත. ඔබේ ශනි හතරවැන්නේ නම් බොහෝ විට ඔබට ස්ථිර ජීවත් වීමට තැනක් නැතිවීමට ඉඩ තිබේ. ඔබ ඉඩකඩම් දේපල නැතිවීමට ඉඩ තිබේ. නිතරම කනස්සලු ස්වභාවයෙන් ජීවත් වීමට සිදුවනු ඇත. පපුවේ රෝග ඇති කරන අතර ශරීරය කෙට්ටු වනු ඇත. ශනි බලවත්ව සිටියොත් දුක සැප විඳ දරා ගැනීමට හැකි වේ. මැදි වයසේදී ගෙවල් දොරවල් ඇති වේ. විශාල පැරණි නිවාස අලුත් වැඩියා කර පදිංචි වීමට කැමති කෙනෙකු වේ. ස්ථිර වූ සිතක් ඇති කෙනෙකු වේ. ශනි පස්වැන්නේ පිහිටි ඔබටද දරුවන් අඩු කරනු ඇත. නැතහොත් ඔවුන්ටද රෝගාබාධ ඇතිවීමට ඉඩ තිබේ. ප්‍රේම සම්බන්ධ අසාර්ථක වනු ඇත. එහෙත් උච්ච සහ සුවශේෂ්ත්‍ර වීම අගුණ අඩු වී ගුණය වැඩි වන ලකුණක් ලෙස සඳහන් කළ හැකි වේ. 6 වෙන්නේ ශනි දුක් විඳින රෝගාබාධ සාදනු ලැබේ. වාත රෝග සාදයි. නරකට සිටියොත් ඊටාත්ම නරක වේ. දුක් විඳින රෝග සෑදේ. 7 වෙන්නේ ශනි සුසු නැතිවද බලවත් නම් අන් සමතැන්ටම වඩා සුභඵල දෙනු ඇත. නියම කාලයට වස්තුව ලැබී සුරූපී ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබෙනු ඇත. 7 ශනි සිට පාප ග්‍රහයකට පෙන්නොත් භාර්යාවට අනතුරක් සිදුවනු ඇත. 8 වැන්න බොහෝ නරක බව කියවේ. නිന്ദා අපහාස විපත් කරදර සිදුවේ. දුක් විඳ මරණය සිදුවනු ඇත. එහෙත් ශනි 8 වැන්නේ උච්ච වූ සුවශේෂ්ඨ සිටීමෙන් එම තත්ත්වෙන් මිදීමට හැකිවනු ඇත. එසේ 8 වැන්නේ නීචව සිටින ශනිද සුභඵල දෙනු ලැබේ. මිල මුදල් මෙන්ම ධන දාන්‍යද ලැබෙනු ඇත. 9 වැන්නේ පිහිටි ඔබේ ශනි ග්‍රහය ඔබට සුභඵල උදා කරයි. බොහෝ ආගමික භක්තිය ඇති කෙනෙකු බවට පත් කරයි. එසේම ජ්‍යොතිෂ ඉගෙනීමට ආශාවක් ඇති කරනු ලබයි. 10 වැන්නේ ශනි සිටියේ නම් එතරම් සුභ බවක් නොපෙනේ. ශනිගේ දශාවේදී හෝ චාරයෙන් දස වැන්නට පැමිණි විට රැකී ආරක්ෂා වලට සුබ නොවේ. ඒවා විනාශ කිරීමට බලපායි. ඒත් වෘෂභ හා තුලා ලග්න හිමියන්ට එසේ නොවේ. වෘෂභ ලග්නෙට ඉතා යහපත් වූ ප්‍රතිඵල ලබා දෙනු ඇත. 11 වැන්නේ මිත්‍රයන් අඩුවේ. එසේ නැතහොත් සිටිනා මිත්‍රයන් හොඳයි නොවිය හැක. තමාට වඩා වැඩිමහල් සහෝදරයන්ට ගුණ නොවේ. ආදායම් ලැබීමට එතරම් යහපත් පිහිටීමක් නොවේ. එහෙත් සුබ දෘෂ්ටි ඇතුව ශනි 11 වැන්නේ සිටියොත් ඉතා යහපත් වේ. ශනි 12 වැන්නේ එතරම් සුබදායක බවක් නොපෙනේ. නඩු හපවලට පැටලීමට හා හිරේට යැවීමට ඉඩ තිබේ. එසේම තමාට සතුරන් ඇති කරනු ලැබේ. බලවත්ව සිටියොත් දීමට කැමති කෙනෙකු කරනු ලබයි. සුබ දවසක්.